දවසක් වේවාගෙන යාළුවෝ සියලුම දෙනාට ඉතින් අද මගේ 41 වෙනි මල් සේල් එක ඉතින් ඔයාලට අලුත් මල් මොන හරි තියෙනවා නම් බලලා ගන්න පුළුවන්. ඉතින් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මාව සබ්ස්ක්‍රයිබ් කරපු, ලයික් කරපු, කමෙන්ට්ස් කරපු ආදරණීය යාළුවෝ සියලුම දෙනාට ඉතින් ගොඩාක් ස්තුතියි. ගොඩක් පින් ඔයාලා මම වෙනුවෙන් ලයික් කරලා, කමෙන්ට්ස් කරලා, ෂෙයා කරපු යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අද බලමු මගේ 41 වෙනි මල් සේල් එකේ ඔයාලට ගන්න පුළුවන් මල් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක මම ඊයේ ගෙනාවා මට අලුත් නර්සරි එකකින් හම්බෙලා. මේක බැංකොක් කුරු මියුන ශාක එකක්. මේ බාන එක හරි ලස්සනයි. ඉතින් ඔයාලට මම මේකෙන් පැල හදලා ඉදිරියේදී දෙන්නම්. ඉතින් ගොඩක් පැල තියෙනවා. බලන්න පැල 20ක් විතර තියෙනවා. ඔයාලට බලලා හදලා මම දෙන්නම්. ඉතින් අද මගේ 41 වෙනි මල් සේල් එක අපි බලමු අද මොනවද ගන්න තියෙන්නේ කියලා. එන්න යන්න බලන්න. ඉතින් අද අංක 1ට ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක තියෙන්නේ. මෙයා නම් මගේ කලින් සේල් වලත් සේල් වුණා. ඉතින් මෙයාට ලොකු ඉල්ලුමක් තිබ්බ හින්දා මම අද මගේ සේල් එකට දැම්මා. එයා අංක 1 400යි. අංක 2න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේකේ වර්ග 4ක් තියෙනවා. මෙන්න මේ කලර් එකයි, මෙන්න මේ තද දම් පාට එකයි, මෙන්න මේකයි, මෙන්න මේ ලාදම් පාටයි කොළයි ගිය ප්ලාන්ට් එක. බලන්න මේක නම් අඩියක් විතර උසයි. මේ ටිකත් ඒ වගේම තමයි මේ ප්ලාන්ට් 4ත්. මෙන්න මේ ප්ලාන්ට් 4. ඒක අංක 2 එක පොට් එකක් 100ක් වෙනවා. අංක 3න් ඉන්න මෙන්න මේ බිගෝනියා එක. මේක ලොකු වෙලක් ගිහින් තියෙන බලන්න වලට අවුවට තේරෙන්නත් ගන්නෙත් නෑ. මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 3 මේ පොට් එකම 250යි. අංක 4න් ඉන්න මෙන්න මේ කැලේඩියම් එක. මෙයා මෙන්න මේ කළු පාට තියෙන මෙන්න මේ කැලේඩියම් එක. ඒක අංක 4 250යි. අංක 5න් අද ඉන්නේ මෙන්න මේ ඇග්‍රෝනිමා එක. මෙන්න මේ yellow කලර් එක තියෙන මෙන්න මේක. මෙයාගේ මේ කොළේ පරණ වෙනකොට තමයි පොඩ්ඩක් තද පාට එන්නේ. එයාගේ ලොකු ගහකුත් එක්ක මෙන්න මේ පැලේ තියෙනවා මෙතන. බලන්න කට් මුල් දාලා තියෙන. ඔයාලට මේක කට් කරලා පැල හදා ගන්න පුළුවන්. මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක පැල දෙකම ලොකු ගහත් එක්ක පැලේ 500යි අංක 5. අංක 6න් ඉන්නේ අද මෙන්න මේ ඩ්‍රෙසිනා එක. මේක මේ අර වැටවල වලට හිටවන කුරු මේ ඒක නෙමෙයි, මේක කුරු විශේෂයක්. මේ හීනි කොළේ දිග එකක්. මේ ලයින් එක මේ විදිහටම තමයි යන්නේ. කොළේ බෝඩරේ අයින දිගේ තමයි ලයින් එක යන්නේ. බලන්නකෝ අඩි 1මාරක් විතර උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 9 අංක 6 300යි. අංක 7න් ඉන්න මෙන්න මේ බිගෝනියා එක. මෙයාගේ අර සුදු පාට මල් පොකුරක් අගිස්සෙන් පිපෙනවා. මෙන්න මේක. එයා අංක 7 ගොඩක් උස ප්ලාන්ට් තියෙන බලන්න. එක ප්ලාන්ට් එකක් 250යි. අංක 8න් ඉන්නේ අද මෙන්න මේ අර ඔයාලා අශමුණ කියන ඒ ප්ලාන්ට් එක. එයත් එහෙමයි බලන්න. අඩියකටත් වඩා උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 8 300යි. අද අංක 9න් ඉන්නේ මෙන්න මෙයා රෝස පාට. මට නම් පර වෙලා මේ තියෙන්නේ. ලොකු පොට් එකක් තියෙන්නේ. ලොකු අතු 4ක් 5ක් විතර තියෙනවා. බලන්න අඩියකට විතර උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 9 200යි. අද අංක 10න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මෙයා මේ අර ලොකු අවුවේ තියන්න නැතුව සාමාන්‍ය අවුවේ තියලා හදන්න. එතකොට මේ වගේ ලස්සනට කොලේ කහ පාට වෙලා හැදෙනවා. බලන්න. ඉතින් මේක
එක පොට් එකක් 200ක් වෙනවා අංක 10. අංක 11න් ඉන්නේ මෙන්න මේ කැලතියා එක. මෙතන තියෙනවා පැල 4ක් 5ක් තියෙනවා. ඉතින් ඔයාලට ගන්න කෙනෙකුට බෝ කරගන්න අලුතෙන් ප්ලාන්ට් නර්සරි එකක් දාන කෙනෙකුට එහෙම ගන්න හොඳයි. මේ පොට් එකම 200යි අංක 11. අංක 12න් ඉන්න මෙන්න මේ ප්ලාන්ට් ටික මෙතන මේ අර තද දොඹුරු එකයි කොළ එකයි තියෙන්නේ. මේ ප්ලාන්ට් ටික අංක 12 එක පොට් එකක් 200යි. අංක 13න් ඉන්න මේ හයා කර්ලි එක බලන්න යාත් අර හැම කොළයක්ම අගිස්සෙන් කර්ල් වෙලා හැදෙන හයා කර්ලි එක හැඟින් පොට් එකකට දාලා ඔයාලා හදාගන්න. නැත්නම් සාමාන්‍ය පොට් එකකට උනත් කමන්නේ. දාලා හදාගන්න ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ එක පොට් එකක් ගත්තා නම් හොඳටම ඇති ඔයාලට බෝ කරගන්න. මොකද මෙයාගේ පැල ගොඩක් ඉර නිසා එයා අංක 13 එක පොට් එකක් 200යි. ඊට පස්සේ මේ තියෙන්නේ එන්න මෙයා ඊගාවට ඉන්නේ මෙන්න මේ මෙයාගේ කට් මුල් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට බය නැතුව මෙයාව අරන් හදාගන්න පුළුවන්. එයාගේ මේ ලොකු පොට් එක 400යි. එයාගේ මේ ෂූටි මෙන්න මේ පොට් එක 250යි. අංක 16න් ඉන්නේ මෙන්න මේ ඇප්‍රිකන් වයලට් මෙන්න මේ කලර් එක තදදම් පාට මෙන්න මේ පොට් එක තියෙන්නේ. එයාගේ පැල 2ක් 3ක් විතර තියෙනවා. ඔයාලට මේක ලොකු වුණාම කඩලා වෙන් කරලා හදාගන්න පුළුවන්. අංක 16 250යි. අංක 17න් ඉන්න මෙන්න මේ කැලතියා එක. ඉතින් මේකෙත් මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. මේකේ තියෙනවා පැල 6යි 7ක් තියෙයි මේකේ. මේකෙත් ඒ වගේමයි ලොකු ප්ලාන්ට් දෙකක් තියෙන්නේ. ඉතින් ඔයාලට පැල බෝ කරගන්න නම් ඔන්න වාසි. එයා අංක 17 එක පොට් එකක් 200යි. අංක 18න් ඉන්නේ අද මෙන්න මේ බිගෝනියා එක. අර මං කලින් පෙන්නුවා වගේම මෙයාගෙත් අගින් සුදු පාට ලොකු මල් පොකුරක් පිපෙනවා. බලන්න. එයා අංක 18 එක පොට් එකක් 200යි. අද අංක 20න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. එයාගේ නම් ලොකු පැල 2යි. චූටි පැල 2ක් තියෙනවා. මෙයා අංක 19යි. ඉන්න මෙයා අංක 19 පොට් එක 300යි. අංක 20න් ඉන්නේ අද මෙන්න මේ මීවන ශාක එක. බලන්න එයා මෙන්න මේක ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 20 මේ පොට් එක 500යි. ඊපස්සේ අංක 21කින් ඉන්නේ අද කස්තුරි කහ. මම කස්තුරි කහ ගැන නම් ඔයාලට පොඩ්ඩක් විශේෂයෙන් කියන්න හැදුවේ. මම නොදන්න දේකුත් තියෙනවා. ඉතින් අපි චුට්ටක් බලමු කස්තුරි කහ ගැන. ඉතින් මේ තියෙන්නේ කස්තුරි අංක 21ට තියෙන්නේ කස්තුරි කහ මෙන්න මේක. ඉතින් මේ තියෙන්නේ ඒ කස්තුරි කහ මල් ළඟ තියෙන එක නම් මේ ගොඩක් ඔයාලට පෙන්නන්නත් බෑ. ඒ තරම් උසයි. මේ අඩි 4-5ක් විතර උසයි. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙයා මේ බලන්න කස්තුරි කහ. මේක මට මගේ ආයුර්වේද යාළුවෙක් එයා ડોක්ටර් කෙනෙක්. එයා මේ ඉන්දියාව ගිහින් එයාගේ කෝස් එකක් කරන්න ගිහිල්ලා තමයි මේ කස්තුරි කහ එක ගෙනත් දුන්නේ. අර තව කස්තුරි කහ එකක් පෙන්නනවා මේ හරන් කහ වගේ. අර දම්පාට කහ කොලේ වගේ දම්පාට එකේ දම්පාට ඉර යන එක. එන්න ඒකෙත් මේ ඒකත් කස්තුරි කහ කියලා. එතකොට මේකත් මට ගෙනත් දුන්නේ කස්තුරි කහ කියලා. හැබැයි මේ එන්න බලන්න පෙන්නන්න. බලන්න මෙන්න මේ හරි පුදුමාකාර සුවඳක් තියෙන අර අපි කඩෙන් ගන්න කස්තුරි ඒ කස්තුරි සුවඳමයි මේ කොළයක් කඩලා පොඩි කරාම පුදුමාකාර සුවඳක් තියෙන්නේ.
මේ අලෙත් ඒ තරම්ම සුවඳයි. එන්න ඔයාලට මම මේ අලෙත් කපලා පෙන්නන්න. ඕම් බලන්න කස්තුරි කහේ මේ කස්තුරි කහ එකේ පාට. ඉතින් ගොඩක් අය මේකට මේ ඉඟුරු කියලා තියෙන ඉඟුරු විශේෂයක් නෙමෙයි. පුදුමාකාර සුවඳක් පලාත ඉන්න මේ ඒ තරම් සුවඳයි. ඔන්න බලන්න කස්තුරි මේකත් කස්තුරි කහ එකක්. ඇත්තටම කවුරු හරි දන්නවා නම් මේ ප්ලාන්ට් එක කස්තුරි කහ නෙමෙයි නම් මට මේකේ නමයි වර්ගය මොකද්ද කියලා කියන්න. ඉතින් මේ තියෙන ඉඟුරු ඔන්න බලන්න මේ ඉඟුරු ප්ලාන්ට් එකට වඩා කස්තුරි කහ ගහේ කොළේ මහතයි දිගයි උස යනවා. මොකද සාමාන්‍ය ඉඟුරු නම් එච්චර අඩි 5ක් උස යන්නේ නැහැ. කස්තුරි කහ ගහ මේ බලන්න ඉඟුරු කස්තුරි කහ. අර බලන්නකො මේ මෙන්න මේ චූටි පැලේ තමයි මේ වගේ ලොකුවට උස ගිහිල්ලා හැදිලා තියෙන්නේ. බලන්න කස්තුරි කහ ගහ. ඔන්න බලන්න මම ඔයාලට ගලවලා පෙන්නන්නම්. ඔන්න බලන්න මුල් ඇවිදින් පැල ඇවිදින් තියෙනවා සෑහෙන්න. බලන්න පැලෙන හැටි. බලන්න කස්තුරි කහ. ඔන්න මම ගහ දෙකටක් කැඩුවා. ඉතින් බලන්න ඇත්තටම හරි සුවඳයි. අපි කඩෙන් ගන්න කස්තුරි ඒ සුවඳමයි තියෙන පුදුමාකාර සුවඳක්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද මේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. මෙන්න මේ සයිස් එක අංක 21 එක ප්ලාන්ට් එකක් 250යි. ඔයාලට බලලා ගන්න පුළුවන්. මෙන්න කස්තුරි කහ. ඉතින් අර හරං කහ වගේ තියෙන කස්තුරි කහ එක ඒක නම් මන් ළඟ නෑ. මාත් ඒක හොයනවා මට පැලයක් ගන්න. ඉතින් මෙන්න මේකත් ඉන්දියාවෙම අපේ ලංකාවේ ආයුර්වේද ડોක්ටර් කෙනෙක්මයි ගෙනාවේ. මේක කස්තුරි කහ කියලා. ඉතින් ඇත්තටම මේක කස්තුරි කහ නෙමෙයි නම් මොන හරි ඊට නමක් ඇතිනේ. ඇත්තටම මම දන්නේ නැති කමට කියන්නේ. කවුරු හරි කමෙන්ට්ස් එකකින් හරි දාන්න මේකේ නම. පස්සේ අංක 22කින් ඉන්නේ අද මෙන්න මෙයා. මේ පොට් එක 250යි. අංක 23න් ඉන්නේ අද මෙන්න මේ මීවන ශාක එක. එයා අංක 23 200යි එක පොට් එකක්. අද අංක 24න් ඉන්නේ මෙන්න මෙයා. මේ බලන්න යාගේ මල. මේක වලට හැංගින් මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගේ ඇතුළේ තියාගන්න උනත් ලස්සනයි. බලන්න කොළේ පිටිපස්ස මේකේ මල පිපුණාමත් මාර ලස්සනයි. මේක ටිකක් හැබැයි උස යනවා. ඒකෙන් ලස්සනට හදා ගන්න පුළුවන්. අංක 24 300යි. අංක 25න් ඉන්න මෙන්න මේ බලන්න දම් පාටයි මෙන්න මේ කෙමිය. මේකේ මලත් ලා දම් පාට සුදු පාටකට කුරු මලක් පිපෙන්නේ. එයා අංක 25 400යි. අද අංක 26න් ඉන්න මෙන්න මේ බ්ලැක් කාඩිනල් ප්ලාන්ට් එක. බලන්න ලොකු ප්ලාන්ට් එකක්. අංක 26 1000යි. අද අංක 27න් ඉන්න මෙන්න මේ පැරිස් රෙඩ් එක. මේක පැරිස් එකක්. පැරිස් රෙඩ් කියලා ප්ලාන්ට් එකක්. ඉතින් බලන්න අඩියක් විතර උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. මෙයා පැරිස් රෙඩ් එකක්. අංක 27 800යි. අද අංක 29න් ඉන්නේ නම් අපේ මේ ලංකාවේ හැදෙන මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්න මල් දෙක. මෙන්න මෙයා බලන්න ගොඩක් උස. මේ මුල් ගිහිල්ලා පොළොවටත් එක්ක බලන්න මුල්. ඉතින් මෙන්න මෙයා අද අංක 28 එයා 1000යි. අද අංක 29න් ඉන්නේ මෙන්න මේ රතු තෙබු එක. බලන්න ඔයාලා මේ මල ළඟිනුත් පැලයක් ඇවිදලා ඔයාලට මේක මෙතනින් කපලා මේ කොටස වෙනම හිටවන්න පුළුවන්. එතකොට මෙතනින් බලන්නකො පැලෙන විදිය. මුලිනුත් පැලෙනවා. මෙන්න මේ විදිහට අර බලන්න මුලිනුත් පැලෙනවා. මේ මෙතන මල පිපෙන තැනින් පැලෙනුත් පැලෙනවා.
මේක නම් අඩි 2ක් විතර උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. එය අංක 29. මේ ප්ලාන්ට් එක 200යි. අංක 30න් ඉන්න මෙන්න මේ ඇග්‍රෝනිමා ප්ලාන්ට් 3ක් දැම්ම මම ඔයාලට. මෙන්න මේ ප්ලාන්ට් 3 එක ප්ලාන්ට් එක 100ක් වෙන්නේ. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද මගේ 41 වෙනි සේල් එක. ඉතින් ඔයාලට ලස්සනයි හොඳයි කියලා හිතන මල් මොනවා හරි තියෙනවා නම් බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමදාටම තෙරුවන් සරණයි.